වෙදකම ප්‍රායෝගික කරමින් මීතලයේ මත සියලු මිනිසුන් ලෙඩ රෝග වලින් බේරා ගනිමින් නිරෝගිමත් මිනිසුන් කිරීමේ අරමුණින් හේතුඵල දහම තුල නාඩි නිල පංචභූත විද්‍යාවන් සහ ආලෝක විද්‍යාවන් උපයෝගී කර ගනිමින් නිරෝගී සම්පත ලබා ගන්නා උතුම් මිනිසුන් උදෙසා අධ්‍යාත්මික ආලෝකය තුලින් හෙට දිනකට අද අපි ඔබ සමගින් සියලුම දෙනාට නිරෝගීමත් දවසක් නිර්වාණ සම්පත්තිය ලැබේවා. ඉතින් අද අපි පටන් ගනිමු සෝමය වැඩසටහන. අධ්‍යාත්මය තුලින් භෞතිකයේ දිනන හෙට දිනකට මිනිසුන් වෙනුවෙන් අධ්‍යාත්මය තුලින් නිරෝගීමත්ව සිටීමේ ක්‍රමවේදය අද අපි සාකච්ඡා කිරීමටයි බෞද්ධ පුනර්ජීව සෝමය වැඩසටහන ලංකාව පුරා සිදු කරමින් බුද්ධ ආලෝකයේ සත්‍ය බලය තුලින් මිනිසුන් නිරෝගීමත් කළ ඔහු වෙන කිසිවෙක් නොවේ. බෞද්ධ පුනර්ජීව ධර්මදීප වැඩසටහනේ නිර්මාතෘ ජයලත් මැදගම මැතිතුමන්. ඉතින් සුපුරුදු ලෙස අදත් අපි පිළිගනිමු කිරිදිගල්ල විෂ්ණු මහා දේවාලයේ හිටපු බස්නායක නිලමේ තැන්පත් ජයලත් මැදගම මැතිතුමන්. ඉතින් මැතිතුමනි ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා. නිවන් සුව ලැබේවා ඔබතුමාට. නිලමේතුමනි ඔබතුමා කොහොමද මිනිසුන්ට හැදෙන ලෙඩ රෝග ආධ්‍යාත්මික ආලෝකය තුළින් ඉවත් කරන්නේ? ඒ වගේම උන් සුවපත් කරන්නේ. ඒ වගේම මොකක්ද මේ සෝමය කියන්නේ? මොකක්ද විශ්ව ශක්තිය කියන්නේ? මේවා මිත්‍යාවද යථාර්ථයක්ද? අපිට පැහැදිලි කරලා දෙන්න ඕනේ. කවිදී මේ මාතෘකාව බොහොම පැරණි මාතෘකාවක්. මොකද මේක අපි පාවිච්චි කරන වචන මිනිසුන්ට ගොඩක් දුරස්. ඒ කියන්නේ මේ වචන සාමාන්‍ය මිනිසුන්ගේ ව්‍යවහාර භාෂාවේ තියෙන වචන නෙමෙයි. ඉතින් මම පුළුවන් තරම් සරල කරලා අවබෝධ කරලා දෙන්න උත්සාහ කරනවා. අපි මේකෙදී අඳුර ගන්න ඕනේ කවිදී අධ්‍යාත්මය කියන්නේ මොකක්ද? පළමුව. අධ්‍යාත්මය කියන්නේ මොකක්ද? මිත්‍යාව කියන්නේ මොකක්ද? යථාර්ථය කියන්නේ මොකක්ද? අද මේ සමාජය බොහෝම වැරදි පැතිවලට සමහර දේශකයෝ අරගෙන යනවා. ඉතින් මේ වචන තුනේ අර්ථය කියලා දෙන්නේ නැතුව අපිට බහැකාවින්දි මේ වැඩසටහනේ ඉස්සරහ කොටස කරගෙන යන්න. ඉස්සරහ මම මේ වචන වල හරය කියා දෙන්නම්. අධ්‍යාත්මය කියලා කියන්නේ මේ භෞතික ශරීරයක මේ භෞතික ශරීරයට පිටුපසින් 100%ක්ම සම්බන්ධ වෙන අපට නොපෙනෙන කොටසට. එතකොට මේ අධ්‍යාත්මයේ මිනිසුන්ටත් තියෙනවා. ගහකොළ සකස් වීමවටත් තියෙනවා. මේ මහ පොළොව මත පවතින සියලුම ජ්‍යාමිතිය මත නිර්මාණය වුණු භාණ්ඩ වලටත් තියෙනවා. මේකට අපි කියනවා භෞතික දේ සහ ආධ්‍යාත්මික දේ. පෙනෙන දේ සහ නොපෙනෙන දේ. එතකොට මේ පෙනෙන දේවල් වල භෞතික දේවල් වල හොඳ නරක දේවල් තියෙනවනේ කායින්දි. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ භෞතික දේවල් හොඳට පාවිච්චි කරන භාණ්ඩ තියෙනවා නරකට පාවිච්චි කරන භාණ්ඩ. හොඳ මිනිස්සු ඉන්නවා නරක මිනිස්සු ඉන්නවා. හොඳ ගහකොළ සකසීපාව ඉන්නවා නරක ගහකොළ සකසීපාව ඉන්නවා. ඒ වගේම මේ නොපෙනෙන ලෝකයේ තුල ඒ කියන්නේ අපිට අල්ලන්න බලන්න ස්පර්ශ කරන්න දැනෙන්නේ නැති නොපෙනෙන ලෝකයේ තුලක් තියෙනවා හොඳ දේ තියෙන නරක දේ තියෙනවා. ඉතින් නොපෙනෙන ලෝකයේ තුල තියෙන හොඳ නරක දේ අපි කොටස් දෙකකට බෙදනවා කළු දේ සහ සුදු දේ වශයෙන්. අපි බෙදාගමුකෝ. එතකොට මේ සමාජයේ ඉන්න දේශකයෝ විසින් මිනිස්සු තුලට දීලා තියෙනවා මේ භෞතික ලෝකයේ තියෙන නරක දේ මේ නොපෙනෙන ලෝකයේ තියෙන කළු දේ තමයි සාමාන්‍ය නරක මිත්‍යා දේවල් වලට මත. හොඳ ලෝකයේ තියෙන භෞතික ලෝකයේ තියෙන හොඳ දේ ආධ්‍යාත්මික ලෝකයේ තියෙන සුදු දේ මිත්‍යාවල් නෙමෙයි. මේවා යථාර්ථය. හොඳද? එතකොට මේක තුල භෞතික ලෝකයේ තියෙන නරක දේ තුලිනුත් ආධ්‍යාත්මික ලෝකයේ තියෙන කළු දේ තුලිනුත් මිනිස්සුන්ට නරක ආදියක් සිද්ධ වෙනවා. හරි? භෞතික ලෝකයේ තියෙන හොඳ දේවලුත් ආධ්‍යාත්මික ලෝකයේ තියෙන සුදු දේවලුත් තුල මිනිස්සුන්ට ආලෝකමත්යක් සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණා දෙක තමයි භෞතික ලෝකයේ ආධ්‍යාත්මික ලෝකයේ කොටස් හදන්නේ. එතකොට මිනිස්සුන්ට යම් දෙයක් ග්‍රහණය කරගන්න බැරි නම්
අද ලෝකෙ මිනිස්සු පුරුදු වෙලා ඕක මිත්‍යා මේක පටන් ගන්න හාමුදුරුවෝ වැඩි හරියක්. ආගමික නායකයෝ වැඩි හරියක්. මිත්‍යාව යම් දෙයක් උදාහරණයකට බැක්ටීරියා වෛරස් කියන එක හොයාගන්නකල් ඒක මිත්‍යාවක්. හැබැයි හොයාගත්තට පස්සේ මිත්‍යාවත් යථාර්ථයක්. ඉතින් මේ වගේ අධ්‍යාත්මික ලෝකයේ පවතින නොපෙනෙන ලෝකයේ පවතින සියලු දේවල් අල්ලන්න බලන්න දැනෙන්නේ නැති මිනිස්සුන්ට මිත්‍යාවක්. හැබැයි නොපෙනෙන ලෝකයේ තියෙන සියල්ල අල්ලන්න බලන්න දැනෙන්න පුළුවන් මිනිස්සුන්ට මේක මිත්‍යාවක් නෙවෙයි යථාර්ථයක්. වැටුණාද ගාමින්? එතකොට මේ අද සමාජයේ ආධ්‍යාත්මික ලෝකේ නොපෙනෙන ලෝකේ හොඳ දේවලුත් තියෙනවා නරක දේවලුත් තියෙනවා. මම යම් සංවි ස්ථානයකින් මේක පටන් ගන්නවා. කොණ්ඩදෙනිය හාමුදුරුවෝ ගත්තා මේ රටේ ඉන්න සිංහල බෞද්ධයන් මෙයා හොඳ වැඩෙක්. මෙයා වැඩෙක් වුණේ මොකෙන්ද? යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශේෂ්ත්‍රය. හැබැයි මෙයා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශේෂ්ත්‍රයේ වැඩෙක් වුණේ කොහොමද? මෙයා සතුව බද්දකාලි මෑණියන්ගේ කාලිමෑණියන්ගේ හක්කක්ගේ බලයක් තියන මෙයා යම් විදිහකින් වැඩ කරනවා. ඒක මන්ත්‍ර ශාස්ත්‍රයක් පැවතියේ නෑ. එයාට කාලිමෑණියන්ගේ වරම තිබුණා මේකත් එක්ක වැඩ කරා. ඉතින් මම බෞද්ධයන්ගේ ප්‍රශ්නයක් අහනවා. බෞද්ධ ආගම කියන්නේ බුදුදහම කියලා කියන්නේ මේ යක්කු පෙරේතේ භූතය වැදගෙන වැඩ කරන එකද? කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ රටේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර දැහැන් මල ගියාට ඉදිරියට අනුහඳුන් කරනවා නම් ඒවා පවත්වාගෙන යනවා නම් ඔහු සතු සීලයක් නැහැ. මොකද සීලයක් තියෙන තැනකට මේ මෙවැනි ශක්ති ප්‍රභව ඇගට එන්න ගන්න බෑ කාගෙන්. වැටෙනවද? යමෙක් මේ රට තුල යම් ස්වාමීන් වහන්සේ නමක් සිවුරක් දාගෙන කරනවා නම් ඔහුගේ සිවුරේ සීලය බිඳිලා. විදුරුවත් පමණයි ඒ කොටස් ඔහුගේකට ගන්න පුළුවන්. ඉතින් මේ කාරණේ මම කිව්වේ මේ රට තුල වසංගතයක් වගේ මේ හාමුදුරුවෝ භූකම් කරන කට්ට ටිකක් කරන හාමුදුරුවෝ ඕනේ තරම් ඉන්නවා. විවිධ මුදල් හේින්නේ අරමුණු කරගෙන. ඒක එක පැත්තකින්. ඊළඟට මේ බෞද්ධයා කියලා කියන්නේ බුද්ධිමතා. බුද්ධිමතා වෙන්නේ කොහොමද? සිත දියුණු කරලා. එතකොට යම් කෙනෙකුගේ සිත දියුණු කරනකොට කාවෙන්දී සිතේ ප්‍රධානම කොටස් කීපයක් තියෙනවා. අපි විඥානේ, සවිඥානේ කියන කුඩා මොළේ මහ මොළේ කියන කොටස් දෙක ගමු. මේකේ විඥානය මත තමයි මේ සියල්ලම මනුස්සයාගේ සිද්ධ වෙන්නේ. දැන් මම මේක විඥානය කියන වචනේ අයින් කරලා කුඩා මොළේ කියන වචනේ භාවිතා කරනවා. මනුස්සයෙකුගේ කුඩා මොළයට කොටස් තුනක් බලපානවා. මොකද්ද? පෙර භවයේ ඔහුගේ සියලුම පරම්පරාවේ ලේ මුතුන් මිත්තෝ. ඒක කොටසක්. ඊළඟට පෙර භවයේ ඔහුගේ කුසල අකුසල. ඊළඟ කොටස. ඊළඟට ඔහු ඉපදුනාට පස්සේ මම කියන පුද්ගලයා තුළ මේ භවය තුළ සිතුවිල්ලකින් වචනකින් ක්‍රියාවකින් කරන්නා වූ සියල්ල. මෙන්න මේ කොටස් තුනෙන් තමයි මේ පුද්ගලයාගේ චිත්තය. එහෙම නැත්නම් විඥානය. එහෙම නැත්නම් කුඩා මොළය කියන එක නිර්මාණය. එතකොට මෙන්න මේකේ තියෙන පෙර භවයේ කුසල් අකුසල් මත අපිට ඇතිවීම පැවතීම නැතිවීම සිද්ධාර්ථ තුන සිද්ධ වෙනවා. ඒකට බලපෑම් කරනවා කවුද? අර මුතුන් මිත්ත කොටස. අපි යමෙකුගේ කෙනෙක් මැරුණා කියමුකෝ. කාවින්දිගේ හෝ මගේ හෝ අම්මා තාත්තා හෝ කිරියම්මා කිරියත්තා හෝ ඊට ආදී මුතුන් මිත්ත මැරුණාම ඒගොල්ලෝ මෙන්න මේ තලවලට යනවා. කොහෙටද? දේවතාවෝ, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සුද්ධාවාස, රහත්. එතකොට යමෙකුගේ මුතුන් මිත්තෝ ප්‍රේත, යක්ක, භූත, කුම්භාණ්ඩ කියන පහළ තලයක ඉන්නවනම් ඔවුන් ඒ තත්ත්වයටපත් වෙනවා. එතකොට බුද්ධිමත් මිනිහෙකුට චිත්තේ ශක්තිමත් කරන මිනිස්සෙකුගේ බුදුදහමට අනුව මේ තමන්ගේ විඥානයේ ඇතුළත පවතින ආත්මීය ආලෝකය වැඩි කර ගැනීම තමයි බුදුදහම කියන්නේ. ඔහුට අපි කියමු ප්‍රථමාත්මය කියලා. දෙවනාත්මයක හෝ තුන්වනාත්මයක කොටසක් සම්බන්ධව මේ බුදුදහම තුළ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර මැරිච්ච මුතුන් මිත්තෝ දේවතාවෝ හෝ වේවා, යක්ක ප්‍රේත භූත කුම්මාණ්ඩ හෝ වේවා, මේ ඒගොල්ලොත් එක්ක කරන ගනුදෙනුවක් සම්බන්ධයෙන් බුදුදහමේ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. බුදුදහමේ සඳහන් වෙන්නේ අපේ ආත්මීය ආලෝකය, විඥානය තුළ පවතින ආත්මීය ආලෝකය වැඩි කර ගැනීම
ආලෝකෙන් ආලෝකයට යාම සම්බන්ධව පමණයි. මේකයි අපි ආලෝක උදපාදී කියන්නේ. ඉතින් යම් මේ රටේ ස්වාමීන් වහන්සේ නමක් මේ අඳුරු ශක්තියින් තුල නිර්මාණය කරගෙන යනවා නම් පැහැදිලිව අන්න පවතිනවා මොකද්ද? නොපෙනෙන ලෝකයේ අඳුරු ශක්තියින් සමග ගනුදෙනු කිරීම. මේක එක පැත්තක්. ඊළඟ දෙවෙනි කාරණේ කාවින්දී මේ රටේ පිස්සුවක් වගේ රැල්ලකට යන දෙයක් මොකද්ද? අපේ මිනිස්සුන්ට දේවාල කියපුවාම මේක නිකන් මේ අර පඳුරු අස්සේ රිංගන අර මොකද්ද අර බරට රිංගනවනේ. අන්න ඒ වගේ වැඩක් වෙලා තියෙන්නේ. මේ ආදිය කාලේ මේ රටේ තිබුණා විශ්වයේ නිර්මල දෙවියන්ගේ ආලෝකයේ වැටෙන සුද්ධ ස්ථාන කීපයක්. මේ ස්ථාන කීපයක පහම් පත්තු කරමින් මේ නිර්මල දෙවියන්ගේ ආලෝකය මිනිස්සුන්ට ගන්න ක්‍රමවේදයක් සලස්වලා තිබුණා. හොඳද? ඊට පසුව අර මැරෙන මුතුන් මිත්තන්ගේ දේවතාවෝ ඉපදිනවනේ. දෙවියන් නෙමෙයි දේවතාවෝ ඉපදිනවා. මේ දෙවියන්ට මනුස්සයටත් අතර මෙන්න මේ කොටස මිනිස්සු ඉන්දියාවේ කේරළ ගුරුකම් මත පදනම් කරගෙන මේ දේවතාවෝ ඇඟට ගන්න පුරුදු වුණා වරන් කියලා දෙයක් හදාගන්න. මෙන්න මේක නිර්මාණය කරගත්තා. ඊට අමතරව මේ පහළ ශක්ති බැඳගෙන වැඩ කරන්න නිර්මාණය කරගත්තා. මේක 100% බුදුදහම නෙමෙයි. කවුරුන් ස්වාමීන් වහන්සේ නමක් කරනවා නම් වැරදි. කවුරුන් කෙනෙක් කරනවා නම් වැරදි. එතකොට සමාජයට දුන්නා දෙයක් වරමක් තියෙනවා මේ ආලෝකය ගන්න මෙන්න මේක ගන්න. මෙතනදී මෙන්න මේකයි වෙන්නේ කාලෙදී. අපේ ශරීර කුඩුවේ ඉන්නේ මම. මේ කය ඇතුලේ ඉන්නේ මම. එතකොට අපේ මැරිච්ච මුතුන් මිත්තෝ හොඳට මතක තියාගන්න අපි අර වචනෙට කියන අම්මෝ මට එපා වෙලා තිබුණ මැරෙන්න හිතලා තිබුණේ. හැබැයි මැරෙන අය දැනගන්න ඕනි මේ කය තියෙන තාක්කල් අපිට දුකක් තරහක් වේදනාවක් දැනුණාම මේ කය උපයෝග කරන අපි දොස් කියනවා, මැසිලි නගනවා, ගහ ගන්නවා, බැන ගන්නවා, අඬනවා, දොඩනවා මේ හැමදේම කරනවා. මේ කය නැති වුණු දවසට අපේ වේදනාව පිට කරන්නේ කොහොමද? පුළුවන්ද පිට කරන්න? බෑ. එදාට මේ විඤ්ඤාණය පිච්චෙන්නේ නැද්ද? පිච්චෙනවා. ඉතින් පිච්චෙනවට දේවතාවෝ හෝ වේවා, යක්ක පේත භූත කුම්භාණ්ඩ හෝ වේවා මොවුන්ට කයක් නැහැ. මොවුන් මොකද කරන්නේ? ජීවත්ව ඉන්න මිනිස්සුන්ට ආත්මයට රැහනක් බැඳගෙන දෙවන ආත්මයේ වශයෙන් සිටිමින් මේ කයකට ඇතුල් වෙන්න උත්සාහ කරනවා. හැබැයි මොවුන්ට දුක තරහ වේදනාව දැනෙනවද නැද්ද? සාමාන්‍ය මිනිස්සයාට වඩා වේගෙන් දැනෙනවා. එතකොට මෙන්න මේ කොටස් අර ජීවත්ව ඉන්න පුද්ගලයා පරිහරණය කරනවද නැද්ද? පරිහරණය කරනවා. මේක තමයි මේකේ විනාශයේ මුල. ඉතින් ඒ නිසා අපි නැවතත් කියන්නේ බුදුදහම කියන්නේ මේ කොටස් නෙමෙයි. ඉතින් අපි මේ කතාව පැහැදිලි කරලා දුන්නේ ආධ්‍යාත්මය පැහැදිලි කරලා. මිත්‍යාව පැහැදිලි කරලා. එතකොට මෙන්න මේ අඳුරු කොටස් කළා ගනුදෙනු කරනවා නම් යමෙක් මේ අඳුරු කොටස් වල ක්‍රියාදාම වලට ගනුදෙනු කරන පුද්ගලයන් ලක් වෙනවා. මේක තමයි මේ කොටස් වල සත්‍ය තමයි. ලංකාව පුරා සුවමෙහෙ වැඩසටහන් විශ්ව ශක්ති වැඩසටහන් එහෙම නැත්නම් ලෙඩ්ඩු සුවපත් කිරීමේ වැඩසටහන් කවුව කට්ටනිය ශාස්ත්‍රඥ මේවා ලංකාව පුරා අද පඳුරු ගානේ තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ හැම එකම කියන විශ්ව ශක්තිය කියලා. සුවමෙහෙ කියලා. මේගොල්ලෝ විශ්ව ශක්තිය සුවමෙහෙ පවත්වන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. නියම විශ්ව ශක්තිය සහ සුවමෙහි වැඩසටහනක් කරන්න පුළුවන් මේ ප්‍රථම ආත්මයේ ආලෝකයේ වැඩි කර හැකි තුන පමණයි. මේ දෙවන ආත්ම තුන්වන ආත්ම එක්කලා ඥාති එක්කලා මුතුන් මිත්‍ර එක්කලා ගත සෙල්ලමක් නෙමෙයි. මේ රටේ ඉන්න බෞද්ධ සහ අනිත් කිතුණු සියලුම දෙනා දැනගන්න ඕනේ. ඊට අමතරව මේවා කරන මිනිස්සුත් දැනගන්න. එතන ඔය විශ්ව ශක්තිය කියලා සුවමෙහෙවල් කරාට ඒ වැඩ කරන සමහර ಜಾති බලවේග. ඒ වගේ වෙන්නේ නරකාදියා. එතකොට මේකේ හොඳ දේ මොකක්ද? මේකේ හොඳ දේ තමයි ඕනෙන් මිනිහ උත්පත්ති ඉපදෙනවා. ඔළුවේ ඉඳන් කොන්ද දක්වා ප්‍රධාන චක්‍රහත. නිල 92ක් තියෙනවා, ස්නායු 72000ක් තියෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි ධම්ම කියන පංච භූත ශක්තියෙන් හැදෙනවා. හැදුනහම ඇතිවීමයි පැවතීමයි නැතිවීමයි කියන සිද්ධාන්ත තුන කුසල් අකුසලුත් පෙර ආදී මුතුන් මිත්තනු මම කියන පුද්ගලයා මේ භවයේ කරන කටයුතු ගනුව ඉදිරියට පවත්වන්නේ යනවා. එතකොට
මේ පංචභූත ශක්තිය පාවිච්චි කරමින් කුසල් අකුසල් ක්‍රියාත්මක වෙයි. මිනිස්සේ ලෙඩ වෙන්නේ කොහොමද? මිනිස්සේ දුකටපත් වෙන්නේ කොහොමද? මිනිස්සෙකුට තරහ යන්නේ කොහොමද? කෙනෙක් අමුසැදි සම්බන්ධතා පවත්වන්නේ කොහොමද? කෙනෙක් ආහාර ගන්නේ කොහොමද? කෙනෙක් පෞල් ජීවිතයක් ගත කරන්නේ කොහොමද? කෙනෙක් ආර්ථික රටාව පවත්වාගෙන යන්නේ කොහොමද? යමෙක් අධ්‍යාපනය ලබන්නේ කොහොමද? කියන කාරණා ගැන සිද්ධ වෙන්නේ අන්න අර කොටස් මූලික කරගෙන. ඉතින් මේ කොටස් මූලික කරගෙන යනකොට යමෙක් තමන්ගේ ආධ්‍යාත්මික ආලෝකයේ අඩු නම් අඳුරු ශක්තියින් මත ඉන්නවා. තමන්ගේ පරම්පරාවේ අය ඔය කියන්නා වූ දේවතාවෝ යක්ක ප්‍රේත භූත කුම්භාණ්ඩ එක්ක බැඳිලා තියෙනවා. ඔවුන්ට සිද්ධ වෙනවා අඳුරු දෙයට මූල පුරාන්න. උදාහරණයකට ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. දරිද්‍රතාවයෙන් පෙළෙන්න පුළුවන්. ආත්මදිබුදු කෙනෙක් වෙන්න පුළුවන්. ඊළඟට පෞල් ගැටුම් ඇති වෙන්න පුළුවන්. මෙවැනි ආකාර අඳුරු සිද්ධීන් වලට ඔහු මුහුණ දෙනවා. ඒ වගේම කෙනෙකුගේ ආත්මීය ආලෝකය වැඩි කරගෙන තියෙනවා නම් ආදරයේ සැපසතුරු මුස්ම කියනවා ආලෝකවත් දෙයක තමයි ඔහු ගොදුරුනේ. හොඳ දෙයක්. ඉතින් මෙන්න මේ ගමන තුල මම කියව ප්‍රධාන චක්‍ර හතයි නිලාභ දෙකයි ස්නායු 70000 ආපෝ තේජෝ වායු පරිගණන ශක්තිය වලින් හැදෙනවා. මේ පංචභූත විද්‍යාව ගැන ඉගෙන ගත්ත මිනිස්සු මේ මහ පොළොවේ ඉන්නවා. දැන් අපි හිතමු පැරණි මේ රටේ තිබු වෛද්‍ය ක්‍රමවේදය මොකක්ද කාවින්නේ? හෙළවෙදකමනේ. එතකොට ඉංග්‍රීසි ලන්දේසි පෘතුගීසි අපේ රටට ආවට පස්සේ අද අපේ රටේ බටහිර වෛද්‍ය විද්‍යාව තමයි ප්‍රධාන වෛද්‍ය විද්‍යාව. ඊළඟට ආවා ඉන්දියාවේ ධනවන්තනි දිව්‍ය රාජ්‍යයට අයිති ආයුර්වේදය. බටහිර වෛද්‍ය විද්‍යාවත් ඉන්දියාවේ ධනවන්තනි දිව්‍ය රාජ්‍යයට අයිති ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් හෝමියෝපති වෛද්‍ය විද්‍යාවත් අද අපේ රටේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාව සතුව පවතිනවා. මේක රාජ්‍ය මතින් පවත්න්නේ. හැබැයි කාවින්දි මේ රටට අතීතයේ සීහෙලය දක්වාම ඉතිහාසයක් තියෙනවා. මේ රටේ ඉතිහාසයේ ලෝකෙ තියෙන පැරණිම ජාතිය අපි ජීවමාව පිළිඅරන් තියෙනවා. එතකොට මෙන්න මේ පැරණිම ජාතිය සතුව තිබුණු ආධ්‍යාත්මික තාක්ෂණයක් තියෙනවා. මේකේ තාක්ෂණය තමයි මිනිස්සුන්ගේ නිරෝගීමත්කම වෙනුවෙන් කවතාපි තාක්ෂණය මොකද්ද? හෙළවෙදකම. මේ හෙළවෙදකමේ තමා කාවින්දි කොටස් තුනක් තියෙනවා. මොකද්ද? සර්වාංග හෙළවෙදකම. ඊට අමතරව කැඩුම් බිඳුම් වෙදකම. තව මොකද්ද තියෙන්නේ? නාඩි නිල ශාස්ත්‍රය සහ පංචභූත විද්‍යාව. ඉතින් මේකේ අද සර්වාංග වේද මහතුරු ඕන තරම් ඉන්නවා. හෙළ පරම්පරාව තුල පැවතෙන බොහෝම තාක්ෂ වෛද්‍යවරු ඉන්නවා. ඉතින් කැඩුම් බිඳුම් වෙදකම් කරන වෛද්‍යවරු ඉන්නවා. ඒ වගේම බොහොම සුළු ප්‍රමාණයක් ලක්ෂ ගානකට එකක් වගේ නාඩි නිල පංචභූත විද්‍යාව දන්න වෙන මහතුරු ඉන්නවා. ඉස්සර වෛද්‍යවරයෙකුට ඉස්සර ලෙඩෙක් ආවම මේ හෙළවෙදකම් කරන වෛද්‍යවරයෙක් ගාව රෝගියෙක් ආපුවාම ඒ රෝගියාගේ පංචභූත විද්‍යාවට අනුව මොකද්ද වෙනස් වෙලා තියෙන පංචභූත ශක්තිය බලලා වෛද්‍යවරයා කැලේට ගිහිල්ලා එළියට ගිහිල්ලා එළියේ තියෙන ගහකොළේ ආධ්‍යාත්මික බල ඔහු දන්නවා. පංචභූත විද්‍යාව දන්නවා. දැනෙනවා, පේනවා, දකිනවා, ස්පර්ශ වෙනවා, අල්ලන්න, කඩන්න, කොටන්න පුළුවන්. ගස් කොළ, පොතු කොළ, හරි මල් හරි කුමන හෝදේකින් මෙයාගේ ශරීරය සමතුලනය කරන්න අසමතුලන කොටස ගෙනල්ලා ඉවරලා බෙහෙතක් විදියට දීලා සමතුලනය කරන්න. මොවුන්ට අපි කියනවා ඉසිවරේ. වෛද්‍ය ඉසිවරේ. දැන් ඉන්නේ මේ වෛද්‍ය ඉසිවර නෙමෙයි කාගේ. දැන් ඉන්නේ කවුද? අර පොත්පත්වල කටපාඩම් කරලා බෙහෙත් වට්ටෝරු හදාගෙන මේ ලෙඩේට මේක ප්‍රත්‍යක්ෂයි කියන தත්ත්වේ වෛද්‍යවරු. මේ හෙළවෙදකමේ සහ ආයුර්වේදය. එතකොට බටහිර වෛද්‍යවරු මීට අවුරුදු ගණනාවකට ඉස්සර හොයාගත්තා මේ මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා. මේ ලෙඩවලට බෙහෙත් කියලා එකක් හොයාගත්තා. ඊට පස්සේ ආය ටික කාලයකට දශකයකට විතර පස්සේ හොයාගත්තා මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා. මේ ලෙඩවලට හිත මුල් වෙනවා. මයින්ඩ් මෙඩිසින් කියන එක හොයාගත්තා. ඊළඟට ඊට පසු කාලීනව මේ 28 සතවර්ෂයෙන් පසු හොයාගත්තා මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා ටෙලිපති මයින්ඩ් මෙඩිසින් කියන එක හොයාගත්තා. මොකද්ද මේ ටෙලිපති මයින්ඩ් මෙඩිසින් කියන්නේ? කාවින්දි අන්න යන බුදුදහමේ මූලික સિદ્ધාන්ත වලට හිත මුල් කරගන්නා වූ වෛද්‍ය ක්‍රම. අද ලෝකයේ යුරෝපානු රටවල් වල මේ
ටෙලිපති මයින්ඩ් මෙඩිසින් සහ ඕරා ක්ලියරින් කියන එක බොහොම ජනප්‍රිය මාතෘකාවක්. හැබැයි අද ඒෂියන් කන්ට්‍රි එකක් වුණ අද ලංකාව වගේ රටක හෙළ වෙදකම පටන් ගත්ත අපේ රටේ අපේ මිනිස්සුන්ට මොකක්ද වෙලා තියෙන්නේ? මිත්‍යාවක්. ඉතින් මේක ඉන්දියන් ඩොක්ටර් චොප්රා එහෙම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වලා ඒගොල්ලෝ ලියලා තියෙනවා මේ සම්බන්ධයෙන් පොත්පත්. මේක විද්‍යාත්මකයි. එතකොට මෙන්න මේකේ තමයි කාවිද්දි මේ විශ්ව ශක්තිය කියන එක තුළ අපි පවත්වාගෙන යන්නේ වෛද්‍ය ක්‍රමවේදය. මේ වෛද්‍ය ක්‍රමවේදයේ සම්පූර්ණම තියෙන්නේ ආත්මයේ ආලෝකය වැඩි කරගෙන මේ ආලෝකය තුළ සහ චිත්ත බල තුළ බුදුදහමට අනුකූලව මේ පංචභූත ශක්තිය වෙනස් වෙලා තියෙන කොටස් සමතුලනය කරමින් මේ රෝගියා හේතුඵල දහම කර්මයක් මත සුවපත් වීමේ ක්‍රමවේදයක් තමයි වෛද්‍ය විද්‍යාව. එනවාද කාවින්දිට මම කියන වචන ටික. ඉතින් මෙන්න මේක තව මෙන්න මෙහෙම වෙනස් වෙනවා. ඊළඟට මෙන්න මේ විෂය සම්බන්ධ වෙන ප්‍රධාන විෂයන් කීපයක්. මොනවාද? එක කිරලින් සයන්ස්. ආලෝක විද්‍යාව. මිනිස්සු මේ සම්බන්ධයෙන් කිරලින් සයන්ස් අධ්‍යයනය කරලා තියෙනවා. ඊට පස්සේ ඩෙප් සයිකොලොජි පැරාසයිකොලොජි. ආගාධ මනෝවිද්‍යාව බෞද්ධ මනෝවිද්‍යාව. ඊළඟට බුද්දිස් සයිකොලොජි බෞද්ධ මනෝවිද්‍යාව. ඊළඟට අධ්‍යාත්මික ජ්‍යාමිතිය සහ අංක ගණිතය. මේ අධ්‍යාත්මික ජ්‍යාමිතිය සහ අංක ගණිතය තමයි කාවින්දි මේ මහ පොළොවේ මිනිසා විසින් නිර්මාණය කරන මේ සියලුම භාණ්ඩ නිර්මාණය කරලා. ඊළඟට යුනිවර්සල් විශ්වය. මෙන්න මේ කරුණු පහ ගැන අවබෝධයක් සහ දැනුමක් සහ මේ වගේ භාවනා ක්‍රමවේද දන්නේ නැති එකෙකුටවත් මේ සුව මෙහෙ වැඩසටහන කියන එක කරන්න බෑ කාවින්දි. මේක අමාරු විෂය පද්ධතියක්. බොහොම මේ කාලයක් පරිශීලනය කරන්න ඕන විෂය පද්ධතියක්. මේක මේ පදුරු අස්සේ ඉන්න මලගිණියාදී ඉන්න දේවාලකාරයන්ට කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක මේ ජ්‍යොතිර්වේදීන්ට කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක මේ පන්සලේ හාමුදුරුවෝ ආධ්‍යාත්මික ආලෝකයක් ගන්න නැතුව මේ අරාල කවුද මේ කොණ්ඩදෙනිය හාමුදුරුවෝ වෙන්න යන සිස්ටම් එකක් නෙමෙයි. මේක මේ රැල්ලක් ගිහිල්ලා කරුණා කරලා බුදුදහමේ තියෙන ආලෝක දේවල් විනාශ කරලා දාන්න එපා. මේකේ නියම හරයක් තියෙනවා. ඉතින් මෙන්න මේ විෂයන් වල අයිති කරුණු අපිට ඕන ඕගොල්ලෝ අපිත් එක්ක මේ වැඩසටහනේ ඉස්සරහට එකතු වෙන්න. අපි මේක කියලා දෙනවා මෙන්න මේ ක්‍රමවේද මොනවද? අපි ගාව කිසිම ගුරු මුස්තියක් අපි නැහැ. අපි බොහොම අරාර්ථකාමී යුතුව මේ වැඩසටහන් සම්බන්ධයෙන් ඉස්සරහට කටයුතු කරනවා. ඉතින් කාවින්දි මේකේ මම කෙටියෙන් මෙහෙම කියලා දෙන්නම්. අද ආර්ත්‍රයිටිස් කියන රෝගය. මේක වෛද්‍ය විද්‍යාත්මක නම් ඔස්ටියෝ ආර්ත්‍රයිටිස් හරි රොමැටොයිඩ් ආර්ත්‍රයිටිස් හරි ලංකාවේ බොහෝම දුක් විඳින නාමයක් ටික. ලෙඩ්ඩු කියපුවම ලංකාව පුරා ඉන්නවා. බටහිර වෛද්‍ය විද්‍යාවේ මේක ක්‍රමවේද පවතිනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ක්‍රමවේද පවතිනවා. හැබැයි අපි ගාවට කාවින්දි ලෙඩෙක් ආපුවම අපි බුදුදහමට අනුව මේක බලනවා හේතුඵල දහමත් එක්ක මෙයාට මොන විදිහටද මේකේ මේ රෝගේ නිර්මාණය වෙන්නේ හැදෙන්නේ කොහොමද හේතුඵල දහමෙන් හැදිලා ඒ කොටස අයින් කරලා එයාගේ ශරීරයේ තියෙන පංචභූත ශක්තිය සමතුලනය කරන ක්‍රමවේදය තුල කායිද බුද්ධහම තුල පංචභූත ශක්තිය සමතුලනය කරන ක්‍රමවේදය මොනවද පංචභූත විද්‍යාව මොනවද මෙන්න මේකට තමයි චෛත්‍ය බෝධිය පහන පිළිමවහන්සේ නිර්මාණය කෙරුවේ මේකේ ආධ්‍යාත්මික ක්‍රමවේද සමාජගත වුණේ නැහැ මොකද හාමුදුරුවෝ දන්නේ නැහැ හාමුදුරුවෝ පංචභූත ශක්තිය සමතුලනය කරගෙන ඉන්නා මේ රටේ හාමුදුරුවෝගේ 95කට සීනි නැහැ මේ රටේ හාමුදුරුවෝගේ 160කට ප්‍රෙෂර් නැහැ මේ රටේ හාමුදුරුවෝගේ අද බණ වග්ගඩු අමාරු කීයක තියනවාද කියලා මේ මම මේ හාමුදුරුවෝ ගැන ද්වේෂයෙන් කතා කරලා බයින්නව නෙමෙයි මේ මම කතා කරන්නේ ඇයි තමන්ගේ ශරීරය සමතුලනය කර කය සමතුලනය කරගන්න තියෙන නිර්ණායක නේද චෛත්‍ය බෝධිය පහන කියලා කියන්නේ පිළිමවාසී කියන්නේ ඒ ටික නැතුව අධ්‍යාත්මීය බිඳුව කරගෙන භෞතික වාදයේ දානේ වලද භෞතික දේවල් කර ඉඳලා මේ රටේ මිනිස්සුන්ට හාමුදුරුවන්ට හරියනවා ආගමික නායකයන්ට හරියනවා ඊට පස්සේ කියනවා කවුරු හරි කෙනෙක් මේ ආධ්‍යාත්මික දේවල් කරොත් අන්න ඌ මිත්‍යාව හරිද මේක නෑ ඉතින් ඒක නිසා මේ සුවමෙහෙ වැඩසටහන කවින්දී බොහොම බැරෑරුම් මාතෘකාවක් මේ හතර මහා ධාතුවේ ඇතිවන මේ රෝග කාරකයන් අපි උදාහරණයක් විදිහට මේ බඩගිනි වෛද්‍ය විද්‍යාවෙන් කිව්වොත්
නියස්ටිය හොයාගත්තා. නියස්ටිය ඇතුලේ ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ප්‍රෝටෝන හොයාගත්තා. ඒකෙත් ක්වොන්ටම් හොයාගත්තා. ක්වොන්ටම් වලින් අදහසක් දක්වන්න බැරි වුණා විද්‍යාඥයන්ට. අන්තිමට විද්‍යාඥයන්ට සිද්ධ වුණා ක්වොන්ටම් බුඩිස් ක්වොන්ටම් වේදය හදාරන්න. ක්වොන්ටම් වේදය ක්වොන්ටම් බුඩිස් තුලිතා විද්‍යාඥයාද ක්වොන්ටම් වලට අදහස් පළ කරේ. කියන්නේ බුදුදහමයි වේදයයි. ඉතින් අපි ගාව බුදුදහම තියෙන බුදුදහමේ ආලෝක ශක්තිය වල තියෙන පංචභූත ශක්තිය කොහොමද වෙනස් වෙන්නේ ප්‍රායෝගික ක්‍රමවේද තුල? මේක මේ මම කෙටියෙන් දෙයක් විතරක් කියන්නේ සංඛ්‍යාත ක්‍රමවේදයක්. යම් රේඩියක රූපවාහිනියක ට්‍රාන්ස්මීටරයකින් මේ සංඛ්‍යාත අල්ලලා ග්‍රහණය කරලා ඒකෙන් ශක්තිය නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ පංචභූත විද්‍යාව තුළ මේ වගේ පවතින සංඛ්‍යාත ග්‍රහණය කරලා තමන්ට මේවා අඩු වැඩි ඍණ චලන ධන චලන වශයෙන් බැඳීමේ කැඩීමේ හැකියාව තියෙන පවතින මේ මිනිස්සු මහ පොළොවේ ඉන්නවා. ඉතින් මේක ටෙක්නොලොජි එකක්. මේක භාවනා යෝග මේකේ සෙන්සර්ස් ටික ශරීරයේ හදාගත්ත මිනිස්සු මේ මහ පොළොවේ පවතිනවා. මෙන්න මේ කරුණු ටික තුලින් තමයි අපි රෝගීෙක් සුවපත් කරන්නේ. අපි ගාවට එන රෝගියෙක් පැය භාගයක් පැයක් යනකොට ඒ රෝගියාට දැනෙන සුවය ප්‍රායෝගිකයි. ඕනනම් ඒක විද්‍යාත්මකව නැවත ටෙස්ටිං කරලා ඒගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. හැබැයි කාවින්දි කවදාවත් මේ ආයුර්වේද සිද්ධාර්ථ බටහිර වෛද්‍ය නිර්මාණ වලින් මනින්න බෑ. බටහිර වෛද්‍ය විද්‍යාවේ සිද්ධාන්ත ආයුර්වේද සිද්ධාන්ත හෝ මේ ආධ්‍යාත්මික සිද්ධාන්ත වලින් මනින්නත් බෑ. ඉතින් මේ සිද්ධාන්ත තුන පටලවා ගන්න එපා මිනිස්සු උනාම. බොහොම බුද්ධිමත්ව ඕනෙම කෙනෙකුට ලෙඩ රෝග ගැටු අපිට තරහ යනවනම් අපිට දුක හිතෙනවනම් වේදනාවටපත් වෙනවා මේ වගේ හැම කාරණයකම ආධ්‍යාත්මික සිද්ධාන්තයක් තියෙනවා. බුදුදහම කියලා කියන්නේ හේතුඵල දහම මත යන දහම. ඉතින් මේකේ කර්ම කාරණා හොයලා තමයි අපි ඒන රෝගියට බුද්ධ ශක්තියේ තියෙන ආලෝකය මගේ ආත්මය තුල මම හදාගෙන ඒ පුද්ගලයාගේ පංචභූත ශක්තිය සමතුලනය කරලා මේ රෝගය අයින් කරා. ඉතින් එතකොට තව කතාවක් තියෙනවා කාගෙන්දී මේ මම කිව්ව මුලින්ම මේ රටේ මිනිසුන්ගේ මේ විඥානයේ කුඩා මොළයේ සයන තුල අප්‍රමාණ තමන්ගේ DNA එක තුල තමන්ගේ පරම්පරාවේ මුතුන් මිත්තන්ගේ බලපෑම තියෙනවා. දේවතාවෝ වේවා යක්ක ප්‍රේත භූත කුම්බාණ්ඩ හෝ වේවා. ඉතින් මේ මිනිස්සු කාපු බීපු යන පැලදු විදියට මේ මිනිස්සුගේ ශරීර කූඩු වලට ඇවිල්ලා ඒ විදිය නිර්මාණ මේ ශරීර කූඩු තුල මේවට ගන්නවා. ඉතින් මේකෙදී සමහරු කෙමුර වෙනවා, සමහරු ඇඟට වැවෙනවා, කතා කරනවා, සාක්ෂි නොයෙක් දේවල් තියෙනවා. මේ සියල්ලම බුදුදහමේ බුද්ධ ආලෝකයට යටයිද නැද්ද? යටයි. හැබැයි මට තියෙන ප්‍රශ්නයක් මේකේ බුදුදහමේ ආලෝකයට දෙයට මේ හාමුදුරුවෝ මේ කපුව කට්ටනිය වරංකාරයෝ වෙන්නේ යන එකටද යට. බුදුදහමට යටයි. ඒතකොට හාමුදුරුවෝ මේ කපුව කට්ටනිය වෙන්නේ යන්නේ. ඔවුන්ගේ ආලෝකේ ඉහළද පහළද? පහළ. ඔවුනුත් පෙරේතයෝනේ. ඒ වගේම මේ කතාව කියන්නේ මේ රටේ කොණ්ඩදෙනිය හාමුදුරුවෝ වෙන්න දඟලන හාමුදුරුවන්ට. හරි. කොණ්ඩදෙනිය හාමුදුරුවෝ කියලා කියන්නේ පහළ ශක්තියක් බැඳගෙන වැඩ කරපු අද ආත්මය පෙරේතෙක් වෙලා දඟලන හාමුදුරුවම. මේ රටේ කපුව කට්ටඩිය වරංකාරයෝ පස්සේ ගිය මිනිස්සුන්ට මොකද උනේ ඉතිහාසයේ? ඉතිහාසයේ පුරාහිටම ජනාධිපතිවරුන්ට මොකද උනේ? කපුව කට්ටඩිය වරංකාරයෝ පස්සේ ගියා. ජෝතිර්වේදේ පස්සේ ගියා. මේවට වෙන මම නිදසුන් කියන්න ඕනේ නැහැ. මේ රටේ බැරි මේ බුදුදහමේ ආලෝකය වැඩි කරගෙන තමන්ගේ ආත්මය මේ දේවතාවුන්ගෙන් උඩට ගියපු නිර්මල දෙවියන් බ්‍රහ්ම ලෝක සුද්ධාවාස මේවත් එක්ක මිනිස්සුන්ට සම්බන්ධ වෙන්න බැරිද? ඇයි මෙච්චර මේ පිවිතුරු දේවල් මේ රටේ තියෙද්දි මිනිස්සු තුල තියෙද්දි දහමක ආලෝකයේ කරුණු තියෙද්දි ඇයි මේ අඳුරු දේවල් හොයාගෙන යන්නේ? මොනවටද? මේ රටේ රැල්ලක් වගේ දින මේ යක්කු යක්කනිය වැඩ ගන්න පුළුවන් කියලා. හොඳට මතක තියාගන්න ඔය වැඩ ගන්න හැම කෙනාම අනිත් පැත්තට මැරෙන ප්‍රේතෙක් කියලා ඉපදෙන්නේ. අපිට මේ කය දීලා තියෙන්නේ ඒකටද? මේ කය දීලා තියෙන්නේ බොහෝම මේ කය දුන්නු කාලෙන් මේ භවයේ ආලෝකය වැඩි කරගෙන මේකේ නිදහස් වෙන්න. ඒක නිසා පැහැදිලි නිවීම මොකද්ද? පැහැදිලි ආලෝකය මොකද්ද කියන කරුණු කාරණා හරියට අවබෝධ කරගන්න නැතුව නම් මේ සුවර් මෙහෙවල් කරන්න බෑ කාටවත්. අපි ගාවට එන මම අවුරුදු 16ක මේ වැඩසටහනේ අත්දැකීම් එක්කලා බොහෝ මරණාසන්න ලෙඩ්ඩු අපි නිරෝගී භාවයට පත් කරා.
බොහොම වේදනාවෙන් හිටපු ලෙඩ නිරෝගී භාවයටපත් කරා. ඒ වගේම මගේ එකම වැඩසටහනක්වත් කාවින්දී මම මේ වීඩියෝ කරලා මේ YouTube එකට එකතු කරලා නැහැ. සෝෂල් මීඩියා වලට එකතු කරලා නැහැ. අපේ ඔය මේ ගෲප් කැම්පේන් එකක්වත් දාස් කරගෙන ඉන්න මිනිස්සු අපි දාලා නැහැ. ඇයි අපි බිස්නස් එකක් කරගන්නේ මාකටිං එකක් කරගන්නේ මිනිස්සුන්ගේ ලෙඩක්. ඉතින් ඒක නිසා මේ සුවමෙහෙ වැඩසටහන බොහොම පිවිතුරු ආධ්‍යාත්මික ආලෝකයක් මත කරන වැඩසටහනක් මිසක මේක මිත්‍යාවක් නෙමෙයි. ලෝකේ අද ලංකාවේ පවතින වෙනත් මිත්‍යාවල් දේවල් තියෙනවා. මේ වැනි දේවල් වගේ නෙමෙයි. මේක සම්පූර්ණම බුදුදහමේ ආලෝකයක් මත සහ නියම ආධ්‍යාත්මික ලෝක නිර්ණායක මත සිදු කරන දෙයක්. ඉතින් කාලින්දී මේ රටේ කුඩු මාෆියාව බෙහෙත් මාෆියාවට වඩා ආගමික පාතාලේ ආගමික මාෆියාව ළඟට දෙවනියට තියෙන එක තමයි මේ රටේ බෙහෙත් මාෆියාව. මේ බෙහෙත් මාෆියාව මේ රටේ දැවැන්ත මංකොල්ලයක්. බටහිර වෛද්‍ය වේවා ආයුර්වේද වෛද්‍ය වේවා. ඉතින් අපි මේ වැඩසටහන තුලින් කියා දෙනවා මිනිස්සුන්ට ඉදිරියට මිනිස්සු නිරෝගීවත් වෙන්න. මේ ලෙඩ හැදෙන්නේ කොහොමද? කොහොමද මේ රටට මේ ආර්ථ්‍රයිටිස් කියන ලෙඩේ හැදෙන්නේ? පුළුවන් වෛද්‍යවරුන්ට කියන්නේ. කියන්නවත් එක්ක කෑමම. ඔක තමයි කියන්න දන්නේ. මේ රටේ ආර්ථ්‍රයිටිස් කියන එක හැදෙන විදිහක් තියෙනවා. අර්සස් සමාරෝහ කියන එක හැදෙන විදිහක් තියෙනවා. පිළිකා කියන එක හැදෙන විදිහක් තියෙනවා. ඊළඟට ගත්තාම දියවැඩියාව හැදෙන විදිහක් තියෙනවා. හෘද රෝග හැදෙන විදිහක් තියෙනවා. හේතුඵල ධර්ම. ඉතින් මේවා එක්කෙන් නිර්ණායක එකින් එකට වෙනස් වෙනවා. මේකට හෙළවෙදකමේ පංචභූත විද්‍යාව අධ්‍යාත්මික ආලෝකයේ තුලින් මේ ලෙඩ බොහොම සුවපත් කරන්න පුළුවන් ලෙඩ අපි ගාන වැඩසටහන් වලට එන අය දන්නවා. අපේ වැඩසටහන් වලට එන අයගේ 75%ක වගේ ප්‍රතිශතයක් සුව වෙලා තමයි හිතට යන්නේ. ඉතින් අනිත් ප්‍රතිශතවල සමහර අය මේවා හරියට කරගන්නේ නැහැ කියලා දෙන කරුණු පිළිබඳින්නේ නැහැ. මේ වගේ දේවල් තියෙනවා. එතකොට මේක හොඳටම වටහා ගන්න ඕනි කාරණේ මේවා පඳුපොතු ගන්න ඉන්න දේවාල ක්‍රමයක නෙමෙයි. ජෝතිර්වේද ක්‍රමයකත් නෙමෙයි. මේ අර කොණ්ඩදෙනිය හාමුදුරුවෝ වෙන්න දගන්න හාමුදුරුවෝ කරන දේවලුත් නෙමෙයි. පැහැදිලි බුදුදහම. මේකේ අපි ඉදිරියට ඔයගොල්ලොට කියලා දෙනවා. තමන් සෙරෙප්පු දෙකක් දාන්නේ නැතුව මේ යටිපතුල තුල මහ පොළොව තුල සිද්ධ වෙන දේ මොකක්ද? මේ අද ඇස් වලට කාට දාන්නේ මොකද? අද දරු සම්පත් නැත්තේ මොකද? ඒ වගේම මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ අද කාන්තාව ගත්තම 95ක් ලෙඩු. කාන්තාවගේ 95ක් ලෙඩු. ඇයි මේ 95 ලෙඩ වෙලා තියෙන්නේ? ආයුෂ අඩු වෙලා. ඇයි ආයුෂ අඩු වෙලා තියෙන්නේ? බටහිර වෛද්‍යවරුන් නම් කියන්නේ අඟවල් වල බර වැඩි, කෑම මේ පාලනයක් නැහැ, මේ කෑම වලට විශේෂ කරලා මේ කරුණු තුන විතරයි කියන්නේ. මේ කරුණු තුන විතරද? මින් එහා ගියපු ලොකු සිද්ධාන්තයක් තියෙනවා කාවිද්දී මේ රෝග සම්බන්ධයෙන්. මේ රෝග සම්බන්ධයෙන් මේ රටේ පාතුනේ සම්පූර්ණම ආධ්‍යාත්මික සිද්ධාන්තයක්. රෝග වලින් 99%කටම හේතුඵල ධර්ම අනුව හේතුව වෙන්නේ නම් ආධ්‍යාත්මික සිද්ධාන්තයක්. ඉතින් මේක අපි එක් රෝගී ආධාරයෙන් කියලා දෙනවා නිසා අපි මේ වැඩසටහනේ රෝගීන් සුවපත් කරන ආකාරය කියලා දෙන්නේ නැහැ. මොකද මේවා බලා ගන්නවා කපු කට්ටඩි වරක්කාරයෝ මේ දේවල් කරනවා. ඊළඟට පටන් ගන්නවා කිසි දෙයක් නොදැන මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. ඒකෙන් මොකද වෙන්නේ? විනාශයක් නෙමෙයි විනාශයක්. ඉතින් කාවින්දී අපි මේ කරුණ ගැන සඳහන් කරේ බොහෝම කෙටි නමවල මේ සුවමෙහෙය කියන වැඩසටහන ආධ්‍යාත්මික ආලෝක කියන කොටස් වලින් කරන බොහොම පිළිතුරක් තමයි. මේක කිතුණු ආගමෙක් කරනවා, ඉස්ලාම් වරුන්ගෙත් ඉන්නවා, බෞද්ධයෙකුත් ඉන්නවා. හින්දු දහම තුල තාම ලංකාවේ දැකලා නැහැ. ඉන්දියාවේ සමහර පැති ලංකාව පුරා මේ වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එළඹතුමනි ඔබතුමාට බොහොම ස්තුතියි. අදත් අපි හරවත් දේශනයක් ඉදිරිපත් කරා. ඉතින් මම හිතනවා සියලුම ප්‍රේක්ෂකයන් සුවමෙහෙය වැඩසටහන සම්බන්ධයෙන් යමක් දැනගත්තා කියලා. ඉතින් ඉදිරියටත් අපි නිලමතුමන් සමග මෙවැනිම සුවමෙහෙය වැඩසටහන් රැකගන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් අදට ගිහින් ඉන්නම් සියලුම ප්‍රේක්ෂකයන්ට නිවන් සැප ලැබේවා. නිලමතුමනි ඔබතුමාට නිවන් සැප ලැබේවා.